Ada mama pada udah ini Alamiya ka Sunil Devaniya ka Kamal Tungeni della di bulu Tawa taga viriara Tawa potak hadabang Anu yang samudi denabo Aneh naki kela mola. Aneh di kaki dapagan padahal kata kira. Aneh kahano balapang gahu tanan na naki. Aneh di kaki dapahula bola. Naki anna waladana kambalang ini me naki. Aneh di kaki dapahunggudu beco. Aneh galibo. Aneh di kaki dapakela wallo. Aneh wambotto. Aneh sikanala. Aneh garandia. Mutamai style itu dolan tap. Dolan tap. Hattalawe කොහෙද මේ නාකිය අද්දන්නේ? අනේ ඉතින් අපි තාත්තිකින් දවසක් ඒ විනේ මොන දවසක්? නාකියට එන්නේ ආයි වලපල්ලට යන දවස. අනේ නිකන් ඉඳපන් කාලා කන්නේ. අනේ නාකියෝ මං යන ස්පෝර්ට් මීට් එක දැකලා තොට ඉරිසියා. ස්පෝර්ට් මීට් එකට අද්දන්න ඕන මෙහෙ කනත්තට මොන රාගද? අපි ස්පෝර්ට් මීට් කොල්ලෝ. ස්පෝර්ට් මීට් මොනවා ස්පෝර්ට් මීට් එක කියන්නේ? පෙරේත් අහගනි. හත්තලාවේ ඕක කටින් ඒවි. පොතක් ඉඳපන් ජැක්කෙට ගහගන්න. ගහගනින් ඕක මං කියන්නේ. තොට ඉරිසියාව. මොකද්ද? මේක ලැබුණත් අපි කෙලි. ඕන කෙලින් මුත්තක කොහොමද කලින් ඉඳපඩයි. ඔන්න අහගනි අපි ස්පෝර්ට් මීට් කොල්ලෝ. ස්පෝර්ට් මීට් මොනවා යෝදෝ ස්පෝර්ට් මීට් එක. පෙරේත් ස්පෝර්ට් මීට් කාලේ ස්පෝර්ට් මීට් මොනවයි? ගස්ලාපු ගෙඩිය අට ගණන් කළා මම දිනපු එක. යෝදෝ ස්පෝර්ට් මීට් එකට ගස්ලාපු ගෙඩිය අට ගණන් කරන්න තියේ මං අහන්නේ. අලියට ඩොට් එක තියලා මම පහ. හත්තලාවේ තෑගි නෑනේ. ඔබ දන්නවා මට වෙච්ච බික්කිය. මොකක්ද උනේ? ඔබ දන්නවා? ඔන්න බා මම දන්නවා මට වෙච්ච දේ. එකපාරක් හොඳේ. ඔන්න මම එනකොට මගේ ඇස් දෙක බැඳ මොකෙද දන්නේ බා බැඳ. මන් දන්නවා ඒ තරගේ කියනවා ඉතින්. ඒ පාර බැඳලා මට මේව කළ මෙන්නපන් අතට පොල්ලක් දුන්නා. ඒ පාර පොල්ලක් දීලා උඹ ගහපන් කිව්වා. මම දන්නේ බා වැල මැද මුට්ටි කොටයි. ඒ පාර මම ගිහලා පොල්ලේ මුට්ටියට ගැහුවා විතරයි. ලේකයි. හත්තලා මේ අකාගේ හරි ඔලුවකට කෙලලා මේ මෝලා. අවුරුදු කුමාරිට පොල්ලෙන් ගාලා මං අවුරුදු කුමාරට ගහන්න නැති කොහමද අස්පදගෙන ගියේ. අනේ ඵලයන් යන්නේ කඩලා. යෝදයෝ ස්පෝර්ට් මීට් මේ අවුරුදු තරඟ වලට මේ මෝලා ගිහිල්ලේ. උඹට ඉරිසියාව අපි වගේ ස්පෝර්ට් කොල්ල දැක්කම. පුදුම ස්පෝර්ට් එකක් මේ නාකියගේ තියෙන්නේ. බලපන් අර ආච්චි මට දිවදික් කරන හැටි. ආච්චි දිවදික් කරන්නේ හීතලට. මගේ ස්පෝර්ට් මීට් කායල. අත්තේ පොඩක් අතවහපන්. අර මොනවා මිරි කන්න යන්න. පෙරේත් හුරුල්ල දාලා. හුරුල්ල නෙමෙයි හුංගෝ එන්නේ. ඒබක. නාකින්ට කුරුලා එනවයි. ඒබක මේ ඇවිල්ලා තියෙන්නේ. කොහෙද යෝදේ නාකින්ට කුරුලා? පෙරේත් ඔබ මොකද කියන්නේ? තරුණ මේ අපි වගේ කොල්ලොන්ට කුරුලා එන්නේ. ඔබගේ කොහෙද කොල්ලුකම තියෙන්නේ? යෝදේ මේ තරුණයන්ට තමයි කුරුලා එන්නේ. හරි ඔබ මේක අහපන්. මොකද්ද? ඔබ මට කියපන්. දැන් මේ තෙලේ නැති වෙලා මට. නාකින්ට තෙල් නෑ කොල්ලොන්ට තෙල්. මේ මම අහන දෙයට උත්තර දීපන්. මොකද්ද? ඔබ කියපන්. පොල් ගෙඩියට වේලිච්ච පොල් ගෙඩියට තෙල් කියන්නේ. වේලිච්ච පොල් ගෙඩියේ. ඉතින් අපිට තමයි තෙල් වැඩි. නාකි
තියෙන්නේ මේවා පෙට්‍රල්. අනේ ඵලය අයියා හුලා බෝල. ලාම්පු තෙල් තියෙන නාකින්ට. අනේ උඹට ඉලිසියයි. අනේ මුත්තා කොහෙද අද්දන්නේ? මකා කිව්වා. මුත්තා. මකා කිව්වා. මුත්තා. අත කිව්වා. හත්තලා මුකුය. මුත්තා. ආයි කියපන්. මුත්තා. උන්ට අර මොකටේ? ආයි කියපන්. මුත්තා. වැදගත් විදිහට කතා කරපන්. හත්තලාමේ වයසට ගිය උන්දලාට කියන්නේ මුත්තයි කියලා. බලහම කතා කරා උඹලා ගෙදර කට්ටිය අපිට හොඳ කතා කරලා. කොහොම කතා කරේ? අපේ ගෙවල් ඉස්සරහින් රෙදි නැට්ටුව. බුදුම සලකිල්ලක් උන්දලා තිබිලේ. ඒ තරම් අපිට බල්ලට වගේ සලකුවේ. පහුගිය ටිකේ දකින්න හිතේ නැත්තේ කො. අනේ මං ඔබට කියන්න හොඳේ. මොකෝ? අපේ අරේට කවුද? අපේ ලොකු කොල්ලට. ලොකු එකා. ලොකු කොල්ලට එකක් බලන්න ගියා. මේවා ඇඟිලි මේව කරලා. හැබැයි එකක් බලන්න ගියා. කූඩුවේ දාලා ලොකු කොල්ලා. කොහෙද සිනියේ කියලා. එහෙනම් එකක් බලන්න ගියා. මුද්දා. එහෙනම් අර එකතු කරන්නේ. මේ ගණන් පන්ති. හැබැයි එහෙනම් අපේ ලොකු කොල්ලට එකතු කරන්න ගියා. මොනවයි? යකෝ අර දෙන්නේ එකතු කරලා මෙහෙම දෙල්ලේ වලලා ගන්න. මෝචරියට. අපේ ලොකු කොල්ලට මංගලය බලන්න ගියා. කටයුත්තක්. දොඩනතනට. අනේ පාර හොඳේ. අපේ ලොකු කොල්ලා කටයුත්ත බලන්න ගියාම ඌ හොඳට අඳගෙන ගියේ. කවුද ගියේ ඔයලගේ පව් පැත්තේ? කොල්ලා ඉතින් උඹට කියන්නේ සෝඩා බාට දෙකයි දාගෙන ගියා. බාට දෙක මෙතෙන්ට එන්නේ. බාට දෙක මෙතෙන්ට. අත්තලා අපි පුදුම අබයි අපොච්චිගේ මොලේම තියෙනවා. ඒ පාර ටයිපෝඩ් දාගෙන මම ගියා. දැන් අහු හිටපන්. එච්චර ලස්සනට යන්නේ මොකටද උඹ? මම තාත්තද බා. හරි ඉතපන් දැන් ඔන්න ගියා. ඒ පාර හොඳේ. කවුද ගියේ කට්ටිය? මම. මගේ ගෑණි. අල්ලපු ගෙදර ගෑණි. කාගේ? මගේ. මේ නාකියගේ මහා අමුතු මනමාලකමද? අපේ පවුල ෆැමිලි එක. පුල් ෆැමිලිය. ඒ පාර ගෙදර බල්ලයි. අන්න බල්ල මොකටද? හත්තලාමේ. පුත කන්නද නායි කියන්න වෙනවනේ. දුවන්නේ පුතේ හැබැයි. ඒ පාර ඔක්කොමදී හොඳේ. උඹට කියන්න බං ගියා කපා සීදේවි කියලා මගේ තොල් දෙපැත්තෙන් කියලා බේරෙන්න. සෙවල බේරෙන්නේ නැති ඉතින්. ඉතින් කටයුත්ත බලන්න ගියේ. කටයුත්ත බැලුවා. ඔන්න ටිකක් වෙලා යද්දි අපේ කාට මොලේ නෑ. ගොම් මෝලා. ගොම් මෝලා. අනේ බුදු තාත්තේ මසලම් බැරියේ මේක කරගන්න උඹට ඕන ඔබ කරගන්නේ කියලා. අන්න තාත්තලාට කතා කරන්න හැටි. ඒ බබා. උඹයි කියනවා තාත්තට. ඒ බබා. එහෙම කතා අපි දරුවෝ හදලා තියෙන්නේ එහෙම. පෝ හදපු එක හදලා බිම දාගෙන. ඒ පාර හොදේ. දැන් ලොකු එකක් වුණ උඹට ඕන කරගන්න කියලා. ඊට පස්සේ ගෙදර එන්නේ නැති කට්ටියම. මං ඒ පාර සීරුවේ හිටියා. ඒ මොකෝ? එහෙම හිටියේ. ඒ මොකෝ? ලොකු කොල්ලනේ මට කිව්වේ. ඒ පාර මම ලොකු කොල්ලට පැත්තකට අරගෙන ඉන්නවරේ. මෙහෙමයි. කියපේ කායි කියපා කිව්වා. ඊට පස්සේ තාත්තුඹට ඕන කරගන්න මට බැරියේ කිව්වා. ඒ පාර මම පැත්තකට ගියා. උඹට කියන්නේ. පොඩි කාලේ ඉඳන් දරුවෝ හදලා උස්මහත් කරලා කන්න දීලා බොන්න දීලා උන් කියන දේ අපි කරන්න බෑ. ඔවිදපන් දැන් කටයුත්ත බලන්න ගියේ කාටේ? පුතාට. හරි ගියේ කාටේ? මට. මේ මෝල මං කියන අතපය බැදර මෝචරියට දාන්න ඕන පුතාල මං කියන. ඔබ දන්නේ අන්තිමට වෙච්ච එක මොකද්ද කියලා? මොකද්ද වෙන්නේ? මොනරාකල මහ ඉස්තිරිතාලේ මන් නැවැත්තුවේ. අර මොකෝ? අපේ ගෑණි ගහුවනේ ඉතින්. ගෑණි මං කියන වල දාන්න තිබ්බේ මොනරාකල. ඒ පාර ඒකත් හරියන්නේ නැතුව හොඳේ. ඒ පාරේ මං ආව මං ඉතින් ගෑණි ෂේප් කරගන්න එපා. අපේ ගෙදර පෙට්ටියට බා. මේ අයිස් පෙට්ටිය. හැබැයි අර රූප දෙන්න එක තියෙන්නේ. පිජ් එක. හැපෙන්නේ. එහෙනම් අර රූපිට කපුවාම එන්න පෙට්ටිය රූප. අංකර් පෙට්ටිය. අවුටමු. මට ඕක කටේවත් තියන්නේ ආවා. අර පෙට්ටියට. පෙට්ටි නැහැනේ කුඩු ඔක්කොම මේ පැත්තේ. උඹට කපු ඔක්කොම කුඩු තමයි. මොන මගුලක්ද දැන් කියන්නේ ඔය? එන්න පෙට්ටිය ආවි. මොන මගුලේ? අර පෙට්ටිය රූප තොටන්නේ. ටීවී එක. අන්න හොඳේ. ඉතින් ඒ පාර හොඳේ. අපේ ගෙදර ඉච්චිලා. බලු කුක්කා.
හැබැයි අපේ ගෙදර එක්කෙන. වැඩකාරී. පෙරේත මගේ එක්කෙන. ටැප් එක. නෑ අපේ ගෙදර. මේ මොකක් කවුද? අපේ ගෙදර වයි. බලු කුක්කා. නෑ පෙරේත අපේ ගෙදර වයි. අන්න මොනම වයිපරේ වතුර දින. පෙරේත එහෙනම් අපේ ගෙදර වයි. මන් දන්නවා. අර දූ එහෙනම් අපේ ගෙදර නෝනි. අන්න බඩු කෑල්ල ඇවිල්ලා. ඔය ජොලි පුක්කේ කටේ බබා. නැත්තම් මෙලෝ හත්තලාවක් ඇහෙන්න ඩීජේ සවුන්ඩ් කුපිලි. නම්බර 1 පයිරු රිප්පයිරු කුවේරු පරිප්පු වගේ. බබා. නෑ පෙරේත අපේ ගෙදර නූනි. Ayan bang akka. මගේ තරුණ කාලේ ජොලි පුක්කේ Damit tayo ginawi. මගේ ලොසින්දරේලු. Kadat din මගේ yun, කරකවන grabe. සෙප්පුලු. ඇතුළට Eto, ipat agad. Puti doon. May kaklo doon මගේ පොතුමිය කලු. Oo. තොතුමිය කා. Ha? මට කිව්වත් මොකද කවුද? Kya? බලන්න ඉතින් කොහොමද ඉන්නේ අපේ කට්ටිය එහෙම නෙවෙයි. එහෙනම් ගෙදර එක්කෙනාට ටීවී එකක් ගෙනාවා. ඒ පාර හොඳේ. ආ. අපේ අත්තම්ම කරපු දේ දන්නවද? මොකද්ද කරන්නේ? ටීවී එක ගහේ බැදලා අන්ටනවා බල ඉන්නවා. අත්තලා මේ ඇන්ටනා පේන්න බෑ උන්දෙට. ඒ පාර රූප දඩනවල සිට දඩනවල. මොකද්ද බලලා තියෙන්නේ දැන්? ඒ පාර එක පාද මන්නම. අර මොකෝ? එහෙම කියන්නේ. මොකද්ද වෙලේ? අත්තලා මේ ඒ පාර උයි ගාලා. මොකද්ද වෙලේ දැන්? අත්තමුන තාම උයි. ආත්තම්ම මොකද්ද බලන්නේ ටීවී එකේ? ඒ පාර හොඳේ අත්තම් මම අපට ගියානේ. අත්තම්ම කියන උළු අරවින්ද කොළු ටිකක් දැම්මලු මනුු අතරක් ආවලු නැත කොල්ල මලවල ගියාලු. අත්තලා මේ සුවල්ප ගැහිල්ලක් නෙමෙයි ටිකට් ගහලේ. ඒ පාර හොඳේ. ඒ පාර අරේ සාජයසුරි ඉල්ලාස්තුනාලු. අර මොකෝ? අවසලේ හොරකම් කාලා. එහෙම නෙවෙයි. එහෙනම් දැන් මං පහුගිය ටිකේ මේ මට අහුන සින්දු කෑලි ටිකක්. මට ටූන් එකක් දෙනවා. ටූන් එකක් ඕන මුත්තගේ. හැබැයි මුත්තක ටූන් එක නැතිනම් මට ටූජේ කොහොමද? පොඩි පාර. දැන් ඇසිල වැඩිනේ. මුත්ත ඉතින් හොඳයි. ඔන්න එකක් දෙනවා හරියට දෙන්න ඕනේ. හරි අපි දෙන්න. ඔන්න මේ පාර දෙන්න ඩොඹෙන් යන්න. ඩොඹෙන් යන්න දෙන්න අපිට. දකුණේ අකින් කියලා යනවයි මං අහන්නේ. අනේ කිප් එකම හොඳයි. අත්තලා මොන එකේ ඔය? එහෙම නෙමෙයි ඒක හරි කියන්නේ. ඒකත් හරි කියලාද? ඒකත් ඇත්තේ මෙහෙ මොනරාගල මෝචරිය. මේ පාර එකක් කියන්නේ. මේ පාර හොඳ එකක් දෙන්න. පාර එකක් දෙනවා රිදෙන්න. රිදෙන්න දෙන්න. හරියට දෙනවා. අන්න වැඩේ ඔට්ටුයි. මේ Ano ba ko yun eh? අසේ කුකේ විසගදී ඒ මගලුනා මලන්නේ කිරි හොත් ඔතගතගාවේ දෙයිරලි දෙහිලි තොම්බේ අතුල්ලන්න ඕන මුත්තගේ. කටු තියෙන්නේ. ඔතකම දන්නා නගෙන. එහෙම නෙවෙයි. Damit na siya na yan, oh. දැන් මොනවයි ගෙනාවේ? ඉතා කනෝටත් හිලෙන් බැංගෙනවා. එහෙම නෙමෙයි එදානෝ දත්ත විලෙන් පැන් ගෙනාවා. ඕක මතුරපන්. ඕක මතුරපන්. අත්තේ. මතුරන්න. අයන්න එන්න මෙහෙ ළඟට කත්තා. ගන් ගන්. රන්න පිටිපස්සේ ඉන්නවා. රන්න තමයි ඔක්කොම කරේ. හරි. ඔන්න එහෙනම්.
අන්න දැන් දෙන්න. දෙන්න මතුරන්. ඕයි. මටත් අල්ලනවා. කියලා පොඩ්ඩක් ගහන්න. දැන් සමුසේ වමනේ කරේ ඔය මකුල. මන්තර කැලි උන්නාලන්න ලේනතන කාවයියා වේලේනතයි අත්තේ වේලේනතන කාවයියා මොයනතයි මොයනතන කාවයියා මොයනතන කාවයියා මුදනතයි මුදනතන කාවයියා කාවයියා බොට්ටුවේනතයි බොට්ටුවේනතන කාවයියා කාවයියා වැල්ලෙනතන කාවයියා මාළු පෙට්ටියේ නතන කාවයියා ගෙදරනතන කාවයියා ලිපේ නටන කාවයියා හැන්දේ නටන කාවයියා කටේ නටන කාවයියා බඩේ නටන කාවයියා උදා ගෙදර ගල් දෙක පල්ලේ බුරු පොත අමුසගේ මන්තරේ අරන් යනවා වැඩි විස්තර දැන් මූණේ ගා ගන්නවා වැඩි විස්තර ලෙස ලකුණක් ලෙස නිලමස් වහලා දැන් මූණේ ගා ගන්න පොඩ්ඩක් මූණේ ගා ගන්න අර අන්න ඔය මූණේ ඔය කොහෙද යෝදේ මූණ ඉතින් කරේ කඟුලද ආවුවේ බලාගෙන අතවිකාවි ඔය පැත්තේ මූණක් තියෙයි දැන් මේක මාගේ ඒ කොහෙගේ ගාන්න කවුද ඔහෙ ගාන්නේ මගේ එක සංඝාත තොට්ටක් හුදලා යෝදේ මූණ ඔය පැත්තේ මූලෝ ගෝම හරේ ගුවා එදාට පිළිලෙන් පැංගෙනවා ඒකමන එදා සාන්තිය කරගෙන යනවා අවසරේ ගුවා එදා